ඉතින් කොහොමද පුංචි ඔයාලට? ඔන්න මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. ඔන්න එකමත් එක කාලෙක කැලෑවෙන් වැහිච්ච ලස්සන දූපතක් තිබුණා. මේ දූපතේ අලි, කොටි, වලස්සු, එතකොට නයි පොළොංගු, ඊට පස්සේ කැරපොත්තු, කූඹියෝ වැනි ලස්සන චූටි සත්තු හැමෝම ජීවත් වුණා. ඉතින් ඔන්න එක දවසක් මේ කැලෑවේ සත්තු ටික එකතු වෙලා කැලෑ සංගමයක් පිහිටෙව්වා. ඉතින් මේ කැලෑ සංගමේ සභාපති උනේ හැම වෙලේම කල්පනාවෙන් වැඩ කරන වලස්සාමි. එතකොට ලේකම් උනේ පුංචි ගිරාපැටියේ. භාණ්ඩාගාරිකකම නම් කොටිරාලට හම්බුණා. එතකොට අනිත් ගෝන්නු, කුරුමිනියෝ, පොළොංගු, මාළුවෝ ඒ හැම සතෙක්ම මේ සංගමේ සමාජිකයෝ වුණා. ඔන්න එක දවසක් මේ කැලෑ සංගමේ සමාජිකයෝ කතා වුණා අපේ කැලෑවට හොඳ නායකයෙක් නැත්තම් හොඳ රජ කෙනෙක් ඉන්න ඕන කියලා. ඉතින් දැන් එක එක්කෙනා කල්පනා කරනවා මේ රජකමට කවුද හොඳ කියලා. ඔන්න එතකොටම අලිරාලා ඇවිල්ලා කියනවා මගේ ඇඟේ හැටියට ඕනම කෙනෙක් මෙල්ල කරන්න පුළුවන්නේ. ඉතින් මම තමයි රජකමට සුදුසු කියලා. දෙවෙනියා උනේ නම් ඔයාලා කවුරුත් දන්න කට්ට කෛරාටික නරිහාමි. නරිහාමි කීවේ එයාට ඕනම දෙයක් සූක්ෂම විදිහට විසඳන්න පුළුවන්. ඒ නිසා එයා තමා රජකමට ගැලපෙන්නේ කියලා. ඉතින් ඊළඟට ආවේ මොනරහාමි. මොනරහාමි කීවේ එයා හැමෝටම වඩා ලස්සන නිසා එයා තමා රජකමට සුදුසු වෙන්නේ කියලා. ඊට පස්සේ ආවේ නයිහාමි. නයිහාමි කියනවා එයාට හැමෝටම දෂ්ට කරලා මෙල්ල කරන්න පුළුවන් නිසා රජකමට වඩාත් හොඳ එයා කියලා. ඔන්න පස්වෙනියට ආවේ තල්මහෙක්. එයා කීවා එයාට ඕනම කෙනෙක් ගිලලා දාන්න උනත් පුළුවන් නිසා එයා තමා රජකමට සුදුසු කියලා. ඔන්න ඉතින් 6 වෙනියට ආවේ කුකුළුහාමි. කුකුළුහාමි කීවා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව උදෙන්ම ඔයාලා හැමෝම අවදි කරන්නේ මමනේ. ඉතින් මම තමයි රජකමට සුදුසු කියලා. ඉතින් ඔන්න ඔහොම කියනකොට 7 වෙනියට ආවේ සිංහ රජා. මෙයා කියනවා හැමදාම කැලේ රජා වුණේ සිංහයානේ. ඉතින් මේ පාරත් කැලේ රජා වෙන්න ඕනේ එයා කියලා. අන්තිමට ඉදිරිපත් උනේ මේ කැලෑවේ ඉන්න චූටිම සත්වයා. ඒ තමයි කළු කූඹියා. ඉතින් මේ කළු කූඹියා ඉස්සරහට ඇවිල්ලා කියනවා හැමෝම කරේ එයාලා ගැන වර්ණනා කරගත් එක විතරයි. මේ කැලෑව ගැන මේ සත්තුන්ගේ අනාගතය ගැන කවුරුත් හිතුවේ නෑනේ. කළු කූඹියෝ කියන සත්තු ජාතිය අනාගතය ගැන හිතලා කම්මැලි නැතිව වැඩ කරන හැම වැඩක්ම සැලසුම් කරලා කරන සත්තු ජාතියක්නේ. ඉතින් මේ කළු කූඹියා ඒක මේ හැමෝටම පැහැදිලි කරලා දෙනවා. එතකොට හැමෝම ඉතින් කල්පනා කරනවා ඇත්ත තමයි. කළු කූඹිය තරම් වැඩක් කල්පනා කරලා කරන සැලසුම් කරන සත්තු ජාතියක් මේ කැලෑවේ නැහැ. ඒ හින්දා රජකමට වඩා සුදුසු වෙන්නේ මෙන්න මේ කළු කූඹියා කියලා. පුංචි ඔයාලට මේ වගේම ලස්සන කතාවක් අරගෙන මම ආයෙත් එනවා. එතකන් පුංචි ඔයාලට සුබ දවසක්.